Hi everyone, I am a doctor working in Sri Lanka. අද මම මගේ night shift එක ගැන vlog එකක් ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුවා. බලමු අද මගේ night shift එක මොන වගේ එකක් වෙයිද කියලා. අද හොඳටම වහින දවසක්. පේනවනේ. හොඳටම නිදා ගන්න පුළුවන් දවසක්. හැබැයි night shift එකට යන්නම වෙනවා. ඉක්මනට ලෑස්ති වෙමු යන්න. සමහර දවස්වල night shift එක හොඳටම busy වෙනවා. මම මේ ලෑස්ති වෙන ගමන් හිත ඉන්නේ අද night shift එක කොයි වගේ වෙයිද කියලා. හරි අපි දැන් ඉක්මනට යමු. ටිකක් පරක්කු වෙලා තියෙන්නේ. තාමත් හොඳටම වැස්ස. හරි අපි දැන් හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්නේ. මේ හරි රීකන්ස්ට්‍රක්ෂන් වැඩ වගේක් යන නිසා පොඩ්ඩක් මිසින්. අපි දැන් යමු මගේ රූම් එකට. බෑග් එක තියලා ඉක්මනට ලෑස්ති වෙලා වැඩ පටන් ගමු. පේෂන්ට්ස්ලා 8 දෙනෙක් විතර මට බලන්න වුණා. ඊට පස්සේ මට පොඩි ටයිම් එකක් හම්බුණා රෙස්ට් කරන්න. මම ඔන් කෝල් රූම් එකට ඇවිල්ලා පොඩ්ඩක් රෙස්ට් එකේ හිටියා. හැබැයි කෝල් එකක් ආවොත් මට ආපහු යන්න වෙනවා වෝඩ් එකට. ඒතකම් චුට්ටක් රෙස්ට් එකේ ඉමු. Hello, me. ඒ ඉමර්ජන්සි කෝල් එක ආවේ ගෙදර හොඳට ඉඳලා එකපාරටම කොලැප්ස් වෙච්ච පේෂන්ට් කෙනෙක් බලන්න එන්න කියලා. මට මේ පේෂන්ට් අර්ජන්ට් NCCT බ්‍රේන් එකකට යවන්න වුණා. පේෂන්ට් කිසිම රෙස්පොන්ඩ් එකක් පෙන්නුවේ නැහැ. දකුණු පැත්තේ අතයි කකුලයි වැඩ කළෙත් නැහැ. මේ තියෙන CT එක මේක දැක්කම නම් මට ගොඩාක් දුක හිතුණා. මේ CT එකේ මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ බ්ලඩ්. ඒ කියන්නේ බ්‍රේන් එක ඇතුලේ බ්ලඩ් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ස්ට්‍රෝක් එකක්, හිමරජික් ස්ට්‍රෝක් එකක් එහෙම නැත්නම් අපි නහරයක් පුපුරලා කියලා කියන්නේ. එහෙම වෙලා එයාගේ බ්ලඩ් ඇකියුමුලේට් වෙලා තියෙනවා බ්‍රේන් එක ඇතුලේ. මේ තියෙන බ්‍රේන් එක ඇතුලේ තියෙන වෙන්ට්‍රිකල්ස් ඇතුලටත් ඒ බ්ලඩ් ගිහිල්ලා එකතු වෙලා තියෙන විදිය. මොලේ නහරයක් පුපුරනවා කියලා කියන්නේ මොකක්ද? අපිටත් එහෙම වෙන්න පුළුවන්ද? අපි චුට්ටක් බලමු. මේ තියෙන ඔයගොල්ලන්ගේ බ්‍රේන් එක කියලා හිතන්නකෝ. ඔය උඩම තියෙන මස්තිෂ්කය, පල්ලෙහා තියෙන කුඩා මොලේ අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය. ඕවා තමයි කොටස්. අපි මෙතනින් මොලේ කපමු. කපලා ඉස්සරහ පැත්තෙන් බලන විදිහට අපි කොටසක් ඇඳගමු. මෙන්න මේ පැත්තෙන් තමයි ඉස්සරහින් තමයි බලන්නේ. මම යන්නේ නැහැ. හරි මම මේ අඳින්නේ එහෙම කපපු බ්‍රේන් එකක කොටසක්. චර හොඳට අඳින්න බෑ. මේ තියෙන බ්‍රේන් එක, මේ තියෙන අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය. ওই විදිහට තමයි අර පෙනුණු කොටස් හරස්කඩක පේන්නේ. හරි මම දැන් කියන්න යන්නේ අර නහර පුපුරනවා කියලා කියන්නේ අපි ඒ කියන්නේ ඇත්තටම වෙන්නේ අපේ රුධිරය අරගෙන යන ආටරීස් පිපිරීමෙන් තමයි ඒ විදිහට රුධිරය එකතු වීමක් සිද්ධ වෙන්නේ. මොලේ ඇතුලේ රුධිර ගමනය හරිම ලස්සනයි. ඒ කියන්නේ ඒකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මම මේ ඇඳලා පෙන්නන්නේ කොයි විදිහටද අපේ මොලය එහෙම නැත්නම් බ්‍රේන් එක ඇතුලේ බ්ලඩ් සප්ලයි එක තියෙන්නේ කියලා. මේ ආටරීස් වලට කියනවා ඉන්ටර්නල් කැරොටිඩ් ආටරීස් කියලා. එක මොලේ මැද හරියෙන් වගේ ඇවිල්ලා බ්‍රාන්චස් දෙක බැගින් දෙපැත්තෙන් දෙනවා. ඒ කියන්නේ ඇන්ටීරියර් සෙරිබ්‍රල් ආටරීස් ඉස්සරහට දෙනවා. මිඩල් සෙරිබ්‍රල් ආටරීස් බ්‍රේන් එකේ දෙපැත්තට දෙනවා. ඔය විදියට තමයි බ්ලඩ් සප්ලයි එක දෙන්නේ. ඒ වගේම මේ ඉස්සරහින් තියෙන ඇන්ටීරියර් කැරොටිඩ් ආටරීස් දෙක එකිනෙක කමියුනිකේට් කරනවා ඇන්ටීරියර් කමියුනිකේටින් ආටරි කියලා බ්‍රාන්ච් එකකින්. මේ තියෙන එක.
ඕක තමයි මොලේ ඇන්ටීරියර් සර්කියුලේෂන් එක. තව එකක් තියෙනවා පොස්ටීරියර් සර්කියුලේෂන් එක කියලා. ඒක පටන් ගන්නේ මෙන්න මේ හරිය සුෂුම්නා ශීර්ෂකයේ හරියෙන් බ්ලඩ් සප්ලයි එක පටන් අරගෙන ඉස්සරහට එනවා. මේ තියෙන්නේ මේවට කියනවා අපි vertebral arteries කියලා. ඒ දෙක එකට එකතු වෙලා මේන් ආටරි එකක් හදනවා. ඒකට අපි කියනවා බැසිල් ආටරි එක කියලා. මෙන්න මේක. බැසිල් ආටරි එකනොත් පුංචි පුංචි බ්‍රාන්චස් දෙපැත්තට දෙන ගමන් එයා ඉස්සරහට ඇවිල්ලා මේන් බ්‍රාන්චස් දෙකක් දෙනවා. ඒවට කියනවා posterior cerebral arteries කියලා. ඊට පස්සේ එයා කන්ටිනියු වෙනවා තව බ්‍රාන්චස් දෙකකින් අර internal carotid artery එකත් එක්ක. එහෙම නැත්නම් anterior circulation එකත් එක්ක. ඒවට කියන නම ගෙස් කරන්න පුළුවන් ඔයගලන්ට දැන් posterior communicating arteries. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ මොලේ මැද ලස්සන සර්කල් එකක් වගේ ආටරිස් ටික හැදෙනවා. මේකට ඇත්තටම නම දෙන්නේ අපි circle of Willis කියලා. ඇයි මෙහෙම සර්කියුලර් විදියට ආටරිස් හැදිලා තියෙන්නේ? ඒකට හේතුව තමයි මොලේ එක පැත්තක මොකක්ම හරි බ්ලොකේජ් එකක් වෙලා ආටරි එකක බ්ලඩ් සප්ලයි එක නැති වුණොත් අනිත් පැත්තෙන් එන ආටරි එකකින් ඒකට සප්ලයි කරන්න පුළුවන්. මේක තමයි මම කිව්වේ ඇඟේ අනිත් තැන් වලට වඩා අනිත් ඕගන්ස් වලට වඩා හරි ලස්සන බ්ලඩ් සප්ලයි එකක් තමයි මේ බ්‍රේන් එක ඇතුලේ තියෙන්නේ කියලා. මේක අපිට හරියටම බ්‍රේන් එක ක්‍රොස් සෙක්ෂන් එකක් කපලා යට පැත්තෙන් බලද්දි තමයි මේ හරියටම මේ සර්කල් ඔෆ් විලස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මොකක්ද මේ ලේ කැටියක් ලේ නහරයක් පුපුරනවා කියලා කියන්නේ? ඒකටම අපි කියනවා ස්ට්‍රෝක් එකක්, ආඝාතයක්, අංශභාග තත්ත්වයක් කියලා සිංහලේ. වර්ග දෙකක් තියෙනවා. සමහර අය මේක දන්නේ නැහැ. ස්කීමික් ස්ට්‍රෝක්ස් and hemorrhagic strokes කියලා. ඒ කියන්නේ ස්කීමික් කියලා කියන්නේ ලේ කැටියක් හිර වෙලා බ්ලඩ් සප්ලයි එක නතර වෙනවා මොලේ එක පැත්තකට අංශභාග තත්ත්වයක් ඇති වෙනවා. හිමරැජික් ස්ට්‍රෝක් එකක් කියලා කියන්නේ ලේ නහරයක් පුපුරලා අංශභාග තත්ත්වයක් ඇති වෙනවා. හරියට මගේ පේෂන්ට් වුණා වගේ. 10%ක්ම ස්ට්‍රෝක්ස් වලින් මේ හිමරැජික් ස්ට්‍රෝක්ස් එක තමයි පේෂන්ට්ස්ලා එන්නේ. මේක තියෙන දුකම කාරණේ තමයි ඉස්කීමික් ස්ට්‍රෝක් එකකදී අපිට ඒක සමහරලාට රිවර්ස් කරන්න පුළුවන් ත්‍රොම්බොලිසිස් එක. ඒ කියන්නේ ලේ කැටිය දිය වෙන්න බෙහෙත් විදලා. නමුත් ලේ නහරයක් පුපුරුවාට පස්සේ අපිට කරන්න දේවල් හරිම සීමිතයි. සමහර දේවල් වලට ගොඩක් ඒවලට අපිට සර්ජරිස් කරන්න නැහැ. එතකොට මෝටරිටි එක කියන්නේ ඒ පේෂන්ට්ගේ ඉදිරි ජීවිත කාලය පිළිබඳ හරිම අවිනිශ්චිතතාවයක් තමයි මේ හිමරැජික් ස්ට්‍රෝක් එකකදී ඇති වෙන්නේ. ගොඩක් අය දන්නේ නැහැ ඇයි මේකට හේතුව කියලා අහනවා. මගේ පේෂන්ට්ගෙත් ඇඩ්මිට් වෙනකොට බ්ලඩ් ප්‍රෙෂර් එක හුඟක් වැඩි. ඒක 240යි 120ක් වගේ ඉතාලම ඉහළ අගයක තමයි තිබ්බේ. මේ පේෂන්ට් කලින් ප්‍රෙෂර් චෙක් කරලා තිබ්බේ නැහැ. කිසිම ලෙඩක් නැහැ කියලා තමයි ගෙදරයි කිව්වේ. ඒකට හේතුව චෙක් කරලා තිබුණේ නැති එක. කන්ට්‍රෝල් නැතුව දීර්ඝ කාලීනයක් අධික රුධිර පීඩනයක් තිබීම හේතු කොටගෙන මේ පෙන්නලා තියෙන විදියට ඔයගොල්ලන්ගේ රුධිර නාලවල මේ මම පෙන්නලා තියෙන ක්‍රොස් සෙක්ෂන් එකක් ඒ කියන්නේ හරස් කැපුමක්. බටයක් වගේනේ නාලේ මේ හරස් කැපුමක ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොට වෝල් එක පොඩ බ්‍රිටල් වෙන්න ගන්නවා. ඒ කියන්නේ වීක් වෙන්න ගන්නවා. කාලයක් යනකොට මේක රප්චර් වෙලා ඇතුලෙන් යන බ්ලඩ් එළියට එනවා. බ්‍රේන් ටිෂුස් ඇතුලට එන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් බ්ලඩ් එක තුන පොකට්ස් වගේ හැදෙනවා. ඒවට අපි කියනවා මයික්‍රෝ ඇනියුරිසම්ස් කියලා. ඒ පොකට්ස් හැදුනට පස්සේ ඒව රප්චර් වෙලා අර විදිහටම බ්‍රේන් ටිෂුස් ඇතුළට බ්ලඩ් එකතු වෙන්න පුළුවන්. මේ විදිහට මේ වෙසල් වෝල් එකේ ඇති වෙන වෙනස් වීම වලට අපි කියනවා මේ දීර්ඝකාලීන ප්‍රෙෂර් එකකින්ද හයිලින් ආටීරියල් ස්ක්ලෙරෝසිස් කියලා. තවත් ගොඩක් හේතු තියෙනවා. තවත් එක හේතුවක් තමයි මේ ආටරීස් වල බිත්තියේ ඇතිවන සමහර තැම්පත් වීම නිසාත් මේ වෝල් එක වීක් වෙලා රප්චර් වීමේ රිස්ක් එක වැඩි වෙනවා. ඒ කියන්නේ සෙරිබ්‍රල් ඇමිලොයිඩ් ඇන්ජියෝපැති. ඒ කියන්නේ අවුරුදු 60කට වඩා වැඩි පේෂන්ට්ස්ලාට තමයි ගොඩක්ම මේක වෙන්නේ. ඇමිලොයිඩ් ඩිපොසිට්ස් වෙලා එයාලගේ වෙසල් වෝල් එකේ වීක්නස් එකක් ඇවිල්ලා රප්චර් වීමේ රිස්ක් එකක් එනවා. එහෙම වෙලා තමයි ඒගොල්ලෝ හිමරැජික් ස්ට්‍රෝක් එකක් එක්ක ප්‍රසන්ට් වෙන්නේ.
මේව තමයි ප්‍රයිමරි කෝසස් මූලික හේතු කාරණා. වෙනත් ලෙඩ රෝග නිසා සෙකන්ඩරි කෝස් එකක් විදිහටත් ඔයාට හිමරජික් ස්ට්‍රෝක් එකක් එන්න පුළුවන්. මට මෙතනදී අනිවාර්යයෙන්ම මතු කරන්න ඕන වුණු දේ තමයි ලංකාවේ අපේ ගොඩක් පේෂන්ස්ලා ප්‍රෙෂර් චෙක් කරන්නේ නැහැ. ප්‍රෙෂර් නැහැ කියලා හිතාගෙන ඉන්නවා කිසිම සිම්ප්ටම් එකක් නැති නිසා. මේක බලන ඔයා මැදිවියට ලං කෙනෙක් නම් මැදිවිය කෙනෙක් නම් අනිවාර්යෙන් ප්‍රෙෂර් චෙක් කරගන්න. ඔයා පොඩි ළමෙක් නම් ඔයාගේ අම්මයි තාත්තයි නෑයෝ අසල්වැසියෝ ඒගොල්ලෝ ප්‍රෙෂර් චෙක් කරාද කියලා පොඩ්ඩක් ඒගොල්ලන් මතක් කරන්න. ඒක කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කරන්න තරම් හේතුවක් වෙයි. මේකෙන් පස්සේ මම පොඩි රෙස්ට් එකක් ගත්තා ආපහු ටී එකක් හදාගත්තා. හරි. මගේ වෙලාව හරි. දැන් හොඳට මුදේ වෙලා තියෙන්නේ නයිට් ෂිෆ්ට් එක ඉවරයි. මේ තියෙන්නේ මගේ හොස්පිටල් එක ඉස්සරහා ඔයගලන් පේන විදිය. පිට දැන් යන්න පුළුවන්. මම දැන් මොන හරි කන්න තමයි හිතුවේ. ගොඩක් බඩගිනි. පැය 12ක් විතර එක දිගට වැඩ කරා. අපි කාලෙම ගෙදර යමු. ඉන්දියාප්පයි කිරිමාළු පොඩි සම්බෝලයි එක්ක බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි හදන්නේ. කාලා ගෙදර ගිහලා හොඳ නිින්දක් දාන්න ඕනේ. මට පොඩ්ඩක්වත් නිදා ගන්න හම්බුනේ නැහැ ඊයේ. Thank you for watching my vlog. තව මේ වගේ vlogs බලන්න ආස නම් subscribe කරලා තියාගන්න. මෙඩිසින් ගැන නොදන්න දේවල් අපි කතා කරමු. vlog එකකම මම knowledge එකක් share කරගන්න කැමතියි. අද මම කියලා දීපු දේ හොඳට මතක තියාගන්න. ප්‍රෙෂර් චෙක් කරගන්න.